ඔය දස්සනීයානං සංවේදනීයානං කියන්නේ මේ ධම්මෝ සම්දිට්ඨිකෝ වෙලා මේ දැකලා ධර්මය තුලින් ඒ අනුව සංවේදනීයාන කියන්නේ රාගයෙන් මිදී නිදහස් වී වෙන් වෙලා දස්සනීය දැක්ම පිරිසිදු කරගන්න. දැන් සම්මාදිට්ඨියටපත් වීම කියන එක තමයි සද්දස්ස කුලපුත්තස්ස වීම තමයි සම්මාදිට්ඨියටපත් වීම තමයි එහෙම නැත්නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස ප්‍රහාණය කිරීම තමයි දස්සනීයං සංවේදනීයං කිව්වේ. සෝතාපන්න ඵලයටපත් වීම කියන එක තවත් වචනයකින් දේශනා කිරීමක් තමයි දස්සනීයානම් සංවේදන. එහෙනම් දස්සනේන සම්පන්නෝ එක සම්මාදිට්ඨියටපත් වීම එක සෝතාපන්න ඵලයටපත් වීම මේ නොයෙකුත් ආකාරයට නොයෙකුත් මාර්ගදී වචන වලින් ඕක සෝතාපන්න ඵලයටපත් වීම කියලා කියනවා.